හලෝ හැමෝටම කොහොමද ඉතින්? සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හිතන පතන හැම යහපත් බලාපොරොත්තුවක් මේ විදිහටම ඉස්සුදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මම අද කියන්නේ නැත්ත කතාවක්. හරිද? මේක මම්ම අත්දැකපු මම්ම අත්විඳපු ඇත්තම ඇත්ත කතාවක්. මේ වගේ අත්දැකීම් ඔයගොල්ලන්ගේ ජීවිතේ ඔයගොල්ලන්ට ඕන තරම් ඇති. හරිද? දැන් පවුච්චි පොයට කියන්නේ බිරුතු පොයට මම ගියා සිල්ගන්න. සිල්ගන්න කියන අපේ ගමේ ළඟ තියෙන ආරණ්‍යයට ගියා. ගියාට පස්සේ එතන ඉතින් ටික දිනක් හිටියා සිල් ගන්න ඇවිල්ලා. එතකොට එතන එකපාරටම මේ කාලයක් තිස්සේ දෙන්න සිල් ගන්න නැන්ටිගෙන මහා හයියෙන් කෑ ගහනවා, ඉඳලා එක එක දේවල් කියනවා, අඬනවා. හරිම නෑවස්. ඒ කියන්නේ කලබලකාරී. එතකොට දැන් උදේ දාන බෙදෙනවා. ඒ දාන බෙදන්නේ නායුත් යාගේ කෑමකට එතනලා දාන්න තිබුණා. උදේට ඉන්දියාප්ප තිබ්බා, දුන්නුස් තිබ්බා, කිරිබත් තිබ්බා, තපාන් තිබ්බා වගේ දේවල් කීපයක් උදේ දාන්න ලැබුණා. එතකොට දැන් දාන බෙදනකොට අපි අපිට ඕන නම් ගන්නවා ඒ පණ මේපා කියලා කියනවනේ. එතකොට දැන් මේ අම්මා කොහමරි ඒ වෙලාවෙ මොනවද කියලාද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි සද්දෙන් කියනවා මගේ ඒකට ලුණු මිස්තාල වැඩි. එතකොට මේ කොහොමද කන්නේ? හිමිට හරිම අකමැත්තෙන්. ඒ කියන්නේ මම සිල් අරගෙන ඉන්නේ. එහෙනම් දැන් ගිතේ මේ සිල් අරන් ගිහලා ඔයා උපදු හොයලා කියලා එහෙම මේක සද්දෙන් ඇහෙනවා. ඒ සද්දෙන් ඇහෙන්නේ නැයිද කියලා බලද්දි ඒ අම්මට මේ ළඟදී මේ ලොකු ඔපරේෂන් එකක් කරා. ඒ ලොකු ඔපරේෂන් එක මම මොලේ නහරවල් වගේ මොකද ප්‍රශ්නයක් කළා. එතකොට ලක්ෂ 14ක් 15ක් ඉඳන් ලොකු ඔපරේෂන් එකක් කරා. ඒකට ඒ ඔපරේෂන් එකෙන් පස්සේ ආගේ කටහඬ ඉඳලාම මේ පාලනයක් නැතුව මේ සද්ද පිට වෙනවා. ඒක තමයි මේ පොඩ ගොත ගහනවා ඒ වගේ. ඒ පාට ලෙඩේ ඇවිල්ලා තියෙනවා. තමයි එහෙම ඉන්නකොට ටිකක් දවල් වල බලනකොට යහනවා. අඬ කායකට විස්තරයක් කියනවා මොකද මම වෙලා තියෙන්නේ මේ අම්මා තමයි එතන තියෙන පන්සලට ගොඩක් දේවල් කරලා තියෙනවා. පන්සල හදන්න පන්සල හාමුදුරුවන්ට දැන් අවුරුදු කෙනෙක් අවුරුදු 10කට විතර කාලයක් වගේ උතම සිල් ගන්න එහෙම තියෙනවා. විතර හාමුදුරුවන්ගෙන් ආශ්‍රය කරනවා ලක්ෂ ගණන් නිදන් කරලා තියෙන ගොඩක් දේවල් කරලා. ඒක දැන් අර පන්සල වල තියෙනවා නිකන් සමිති වගේ වගේ ලේකම්ලා ඉන්නවා සභාපතිලා ඉන්නවා පාලනය කරන්න ඕනේ. ඒක දැන් මොකක් හරි හේතුවක් නිසා ඒ ඉන්න කට්ටිය මාරු වෙලා තියෙනවා. අවුරුදු ගානක් තිස්සේ මෙහාට එතන ලේකම්කමක් වගේ දෙයක් ලැබිලා තියෙන තනතුරක් ඒක මිසරේ හැට නැති වෙලා. එතකොට එහෙම වෙච්ච එකේ වේදනාව තමයි යාර වටේටම දොස් කියන්නේ. ඊට අමතරව යාළුවා මම කියන දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියපු විදිහට ඒ දරුවෝ දෙන්නා පුතා පිටරට ඒ පුතා මට සල්ලි වුණා කරන දුව මෙහාට කොහොම වෙනස්කම් කරලා තියෙනවා. ඒතර ඒක දෙවිට ඇතුළේ අපේ හැරෙන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. දුව කතා කරලා මට ඔපරේෂන් එකෙන් පස්සේ කියලා දුන්නා අම්මා මට අපේ එහෙම සමාවෙන්න කතා කරා. හැබැයි මේ අම්මා ඉතින් සිල් ගන්නේ නැහැ හැමෝම ගමේ මිනිස්සු අහනවා. ඒ හැමෝමත් එක්කම කීකියා බයින් මට ඕක කිව්වොන්නේ මම නේදන්නේ මම ඉඳපු මම කීයටවත් ආයෙ සමාව දෙන්න මට ඕනේ. එහෙම ඉන්නේ සෑහි තමයි ලොකු ගර්ජනයක්. එතකොට මේ වැඩි සම්මානසෙත් දේශනාව විශේෂයෙන් අම්මා පොල් කරලා කිව්ව හැමදේම අතාරින්න හැමදේම දාලා යන තැනට තාමම දරුවෝ හැමදේම ඒකට වයසට යන කාලෙත් පොඩක් සංසන්දන බැඳීම් වලින් මේක ගොඩක් තියෙනවා. ඒ සම්මානසෙත් කාලයක් තිස්සේ කියන අවුරුදු 10ක් විතර ඒත් මේ අම්මට වෙන බණපදයක් ඇහිලා නැහැ. එදා දවසෙත් සම්මින්ද කීපනමක් වගේ මම දැන් කීපනවා නම මේ අම්මා දන්නවා. ඒ හැමෝම මතක් කරලා ආයෙත් ලතන්පත් වෙන සංසුන්වන ජීවිතේ නිවෙන්න තමයි තවදායක උපන්දිනත් ඒක කිසිම අවස්ථාවක කිසිම විදිහකින් මේ අම්මා කිසිම හිතීමක් දැක්කේ නැහැ. පිහින් කිව්වට මම කාලෙක සරයක් සිල් ගන්න අපි දන්නවා සමහරවිට පුළුවන් තරම් කාලෙම පුංචි කාලේ මම අහනවා සිල් ගන්න සම්මාන සිල් ගන්න උඩක් දෙන්න සායගල් සිල් ගන්න උඩක් දෙන්න සීලයට කරන්නේ සීලෙත් එක්කද කොච්චර බණ කොච්චර සම්මාන ශාස්ත්‍රය ප්‍රතිනිධානය බොම් පූජා කරලා ඒ කිසිම දෙයකින් අපිට දෙයක් ඇති කරගන්න නැති වෙනද අපි හරි අසරණයි. මට එන්නේ දැක්කම තමයි දුක හිතෙනවා කියන්නේ එයාගේ නිකන් කියන්නේ අර අන්තතරපු කලියරවත් පුරුණා වගේ අභ්‍යන්තරයට කිසිම දෙයක් ගමන් කරලා නැහැ. අඩුතරම මේ කියන්නේ දැන් බාහිර ඉන්න මිනිස්සු දකින්න එක මට හොඳ නැහැ කියලා. එතනදිවත් කන්ට්‍රෝල් වෙන්න ඕන කියලා තැඟීමක් යන්නේ තිබුණා. ඉතින් හිත කියන්නේ ඒකට. අයම අපිට මෙච්චර කාලයක් සිල් ගත්තා මෙච්චර කාලයක් තින් කරා මෙච්චර බණ වගේ අපිට අවශ්‍ය වෙලාවදී දේවල් අත්දැකීම් අපි ඇතුලේ වැටිලා නැත්තම් අපි හරි අසරණයි.
එතකොට වෙලා මට හිතෙනවා අපිටත් ඔය දෙවන්න පුළුවන් දවසට. කොච්චර දේවල් කරත් අපිට දවසට දෙවන්න පුළුවන්. ඒක සීයනෝම තියෙන කාලේ අපි අර ජෙනුයින්ලි කරන දෙයක් කරන්නේ. ඒ කියන්නේ අපි ගුණයක් හදාගන්න ඒක ජෙනුයින්ලි කරන්නේ. විසින්මක් හදාගන්න ඒක ජෙනුයින්ලි කරන්නේ. ඒතකොට දානයක් කරන එක ජෙනුයින්ලි කරන්නේ. දැන් අම්මා ඒ පන්සල පූජා කරගෙන රටේ හැමෝම සම්මානයක් දාන්න. පූජා කරාට අතහැරලා. දැන් අපි ප්‍රශ්න තියෙනවා අපි කොච්චර දේවල් පූජා කරනවා. ඒත් අපිට ඉඳලාම කොනිටලා බලන්න ඉන්නවා ඒක තියනවද දන්නේ. ඒක කොහොමද දන්නේ? මංගල් තිබුණාද නැත්නම් තියනවද දන්නේ. අන්නේ වගේ. ඒක මම මතක්නේ අර අපි කවිය කාලේ තියෙනකොට ඉඳ එක නේද. සින්දු ඉඳ දහම් මනහර සින්දු බින්ද සසර අහෝ දෙවියන් මැදට නොකරේ. අන්නේ වගේ කොච්චර දේවල් අපි කරත් මුතරන් දේවල් වුණා කරා. ජෙනුයින් දේවල් කරගත්ත නැත්නම් අත්තමට අවසන් ලැබෙන්නේ නැහැ. ඒක සීලයක් පොදුයි, ධර්මයටත් පොදුයි, කොටින්ම අපේ ජීවිතේ හැම පොඩි දෙයකට පොදුයි. අපි ඉගෙන ගන්න දෙයක දෙනවා, මනින පාඩන දෙයක දෙනවා, ආශ්‍රය කරන මිනිස්සුන් නම් අපි අවංකව අවවාදයක් කරන්න. දැසට අපි රැවටෙන තදබල විදිහින් ජීවිතය රැවටෙන. හැබැයි එක්තරා තරංගයක්. එක්තරා මාර්ගයක් විතර රඟපාන. ඒ රඟපාන අවසානයේ සාමාන්‍ය හොඳටම රඟපානකට දක්ෂතාවය ලැබෙන්න දිග සාමාන්‍ය ජීවිතේ රඟපාන වලින් සම්මාන කරගන්න. අපි මේ සම්මාන හම්බෙන්නේ අපි ජීවිතේ ෆේල්. ඉන්සාවල තියන දේවල් තියෙනවා මොනවා හරි දෙයක් කරනවා. ඒක ලෝකෙට පේන්න තැන හදා ගන්න. එතකොට අනිත් අය කපන්න හිතාගෙන අරයට වඩා මොනවද කියලා කියනවා. එහෙනම් කරන දේ ජෙනුයින්ලි කරන්න. දෙයක් කරන තමන් අභ්‍යන්තරයෙන් මොනවම හරි දෙයක් කරලා. හැබැයි කවන්ට වෙන්නේ අනිත් අය දැක්කත් එක නැතත් එක යගේ කළත් එකයි නොකළත් එක තමන්ට අංක කරන දෙයක් නේද? බැඳීම් තියාගන්න ඕනේ වෙනවා. එතකොට දරුවෝ කරන කැපකිරීම මොනවාම රසාවක් හරි කොටිම කනම දෙපා. කතරන් හරියට ජෙනුයින්ලි කරන්න. අවබෝධ වෙන්න. එහෙනම් මිනිස්සුන්ගේ දවසට මිනිස්සු දෙකනවා. මිනිස්සු දෙසකට මිනිස්සු සැනසෙන්නේ හැමදේම අතරින් මරලා යන්න පුළුවන්. මේකෙන් මටත් මේක පොදුයි. මොනවත් හැමදේම අතරින් හැම ගුණයක් නඩාගෙන. ඒකේ දා පොඩ්ඩක් අලුත් ආරම්භ වෙන ලොකු පණිවිඩයක් කො. ඉන්ස හැදෙන් ලස්සනම හැදෙන්න. ආන්ක හැදෙන්න. එනම් මේ අරින් චරිතවලට ජීවන ජීවිත පටන ලස්සන සතුට ගුණධර්ම තියෙන මනසට හැදෙන්න හැමෝටම ලස්සන ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම්